ඔන්න නංගිලා මල්ලිලා ඉතින් ඔන්න ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. නංගිලා මල්ලිලා ඔන්න අභ්‍යාස දෙකක් සාර්ථක ලෙස ඉවර කරලා ඊයේ පෙරීද දෙකේ ලස්සන්ට වැඩේ කරලා ඉවරයි. හරි. දැන් ඔන්න යන්න හදන්නේ 1.3 අභ්‍යාසයට. 13 වගේ පේනට මේ තියෙන 1.3 කියලා කියන 1.3 අභ්‍යාසය. හරි. යමු බයිල ඕනේ නැහැ. අපිට කියනවා 1.3 අභ්‍යාසයට යනකොටම පහත දැක්වෙන එක්කින් තල රූපයේ පරිමිතිය සොයන්න. ඕවලින් එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රය දැක්වේ. ෆිට්. හරි. දැන් අපිට මෙන්න මෙහිම පළවෙනියට රූපයක් දීලා තියෙනවා. ඉන්නකෝ බලන්න රූපේ. මෙන්න රූපේ. මෙන්න රූපේ. මෙහෙන් ඇඳා මෙහෙම ඇඳා ඕන්න රූපේ ටිකක් අයිස්ක්‍රීම් එකකුත් වගේ ටිකක් හත්තකුත් වගේ අර කුප්පි හත තියෙනවා මෙන්න මෙහෙමයි හරි මෙන්න මෙහෙමයි දීලා තියෙන්නේ මේක දීලා තියෙන උඩ 18යි සෙන්ටිමීටර් කියලා මෙතන දීලා තියෙනවා 14යි සෙන්ටිමීටර් කියලා කේන්ද්‍රික ඛණ්ඩයේ රූපය දැක්වේ පරිමිතිය සොයන්න මෙතන දීලා තියෙනවා ඕ කියලා දීලා තියෙනවා ඕ හරි මෙන්න මෙහෙමයි කරන්නේ ඉස්සෙල්ලා ඔයා මේ වගේ රූපයක් දැක ගමන් ඉක්මනට බස ගාලා හදන්න එපා මම දන්නවා ඔයාලට හදන්න පුළුවන් බව හැබැයි හදන්න එපා ඔගොල්ලෝ ලියන්න 1 2 මෙහෙම රූප උඩ ලියන්න ඕනේ මම මේ පැහැදිලි කිරීමේ පාසුවට ලියන්නේ මම ලියනවා එක රූපයේ එහෙම නැත්නම් ඍජු කෝණාශ්‍රය වලට ලියන්න පුළුවන්. එක රූපයේ පක් ප්‍රමිතිය. මොනවාරපනේ නැත්නම් කියලා ලියන්න නැතුව පරි වගේ දාන්න. හරි. ඒතර පරි පු කියලා කියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. කරි කියයිනේ. එක රූපයේ පරිමිතියට ඔයා යන්න වටේ. මේක ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයක් වෙන්න හේතු මම කිව්වා. ඍජු මුළු තියෙනවා. ඍජු මුළු තියෙනවා. අනේ එහෙනම් මේක මොකද්ද? ඍජු කෝණාශ්‍රයක්. වැඩේ පැහැදිලි. හේතු කිව්වා පළවෙනි එක බලන්න. අයි කාඩ් ගිහිල්ලා. හරි. ඊට පස්සේ වටේ යන්න කැමති තැනකින් පටන් අරන් වටේ යන්නකෝ. හැබැයි ඍජු කෝණාශ්‍රයේ පමණයි. හරි. මෙතනින් පටන් ගත්තා මෙතන කීයක් වෙන්න ඕනද? මෙතන 18ක් වෙන්න ඕන. 18යි සෙන්ටිමීටර් දැම්මත් ප්‍රශ්න නෑ නැතත් ප්‍රශ්න නෑ 14යි සෙන්ටිමීටර් 18යි සෙන්ටිමීටර ඊට පස්සේ මෙතන උත්තරේ එනවා 36යි 36යි 10යි 47 36යි 10යි 50යි සෙන්ටිමීටර් ඒ එක රූපේ 50යිනේ 18 36 36යි 10යි 46යි 46යි 4යි 50යි වැඩි හරි 50යිනේ 50යි ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි ඊට පස්සේ දැන් මොකද්ද මේ කරන්නේ? සංයුක්ත රූපයේම වටේ යන එක කරන්නේ. දැන් අපි මෙතෙන්ට වෙනකම් වටේ ගිහිල්ලා තියෙන්නේ. දැන් අපිට යන්න තියෙනවා මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට යන්න තියෙනවා. මේක අපි එකතු කරන්නේ නැහැ. කන පලනවා. මෙන්න මෙතෙන්ට යන්න ඕන. මෙතෙන්ට යන්න නම් අපි මොකද ඉස්සෙල්ලම කරන්නේ? අපි මෙන්න මෙතනින් මම රෙඩ් ලයින් එකක් දානවා රෙඩ් ලයින් එකක්. හරි රෙඩ් ලයින් එකක් දාලා මෙතනින් මම ලියනවා දෙක රූපය. නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩය ලියන්න පුළුවන්. බ්ලා බ්ලා බ්ලා. හරි. ලියලා මම මෙතනින් දානවා අපේ දැවැන්තයා 25r ගුණ කිරීම 360න් තීටා. ඊට පස්සේ ඇයි හේතුව? අනේ මේක මොකද්ද මෙතන වෙන්නේ? මේ මචං වක්‍ර කොටස ඕන අපිට මේ ඇතුළ වැඩක් නෑ පරිමිතිය කියන්නේ සෑම වෙලාවකම වටේ යන්නයි තියෙන්නේ අපිට ඇතුළේ අවයව වැඩක් නැහැ වටේ යන්න. හරි. හරි වැඩේ යමුකෝ. 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරයා කීයද? මේකයි සමානයිනේ. එහෙනම් මෙතන විස්කම්භය 14ක් වෙන්න ඕනනේ. එහෙනම් මේක අරය වෙන්න ඕන 7. දෙකෙන් එකයි. ඇයි 180 අර්ධ උත්තයක් තියෙන්නේ. 2යි 2යි කැපුණා 22යි.
එහෙනම් මෙතන උත්තරෙන්න ඕන 50. අයි දාන්න ඕනේ. මෙතන දාන්න ඕන මේ මුළු රූපයේ පරිමිතිය වගේ දාන්න. හරි. මුළු රූපයේ පරිමිතිය දාලා මෙහෙම දාන්න 50යි සෙන්ටිමීටර් ධන 22යි සෙන්ටිමීටර් 72යි සෙන්ටිමීටර් කියලා ලියන්න. විනාඩි 10කට ගියද ගන්න හදන්න නැහැ. විනාඩි 10ක් යන විදිය නැහැ. හරි. ඕන් ඔය විදිහට තමයි අපි පළවෙනි ගාන සංයුක්ත රූපවල පරිමිතිය හෙව්වේ. හරි. ඔන්න යනවා දෙවෙනි ගානට. දෙවෙනි ගාන අමාරුද නැහැ. දෙවෙනි ගානේ ආතල් එකක් ගත්තම අමාරු වෙන්නේ නැහැ. දෙවෙනි ගාන අපෙන් ආතල් එකක් ගත්තොත් තමයි ප්‍රශ්නේ. අපි ගානෙන් ආතල් එකක් ගත්තට ප්‍රශ්නේ නැහැ. ගාන අපෙන් ආතල් එකක් ගත්තොත් තමයි ප්‍රශ්නේ. හරි. මෙන්න වැඩේ. මෙන්න වැඩේ. කෙලින්ම මේ අයිස්ක්‍රීම් එකක් තියෙන්නේ. සමපාද ත්‍රිකෝණයක් නෙවෙයි සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක්. මෙතන 4 සෙන්ටිමීටර දීලා තියෙනවා. මෙතන 7 සෙන්ටිමීටර දීලා තියෙනවා. හරි. මම කිව්ව විදිහට 1 2 විදිහට කොටස් බෙදා ගන්න. එක රූපය කියලා ලියලා එකේ මොකද කරන්න දෙන්නේ 4 ධන 4. ඒ මෙතනත් 4යි මෙතනත් 4යි. මෙතන 7 එකතු කරනවද? නැහැ. සමානයි 8යි. මැද අවශ්‍ය නැහැ අපිට. හොඳේ මේ වට යන්නයි ඕන. ඒක මතක තියාගන්න. සෑම වෙලාවකම වට යන්න ඕන. හරි. 8යි කියලා ලිව්වා. 8යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර අවශ්‍යයි. ඊට පස්සේ දෙක රූපය. දෙක රූපය කියලා ලියලා අපි ලියනවා මෙතන දීලා තියෙන වෙන අංගල මානෙලා 7 සෙන්ටිමීටර කියලා. හරි. ඒ ඇසුරෙන් අපිට ලියන්න පුළුවන් 2yr ගුණ කිරීම 360න් θ. ඇයි ඒක ගන්න? ඒක ගන්න අපිට මේ ඡාපයක දිග තමයි ඕන. මෙතන මේ පරිමිතියක් අපිට අවශ්‍ය නැහැ මේ අර්ධ වෘත්තාකාර කොටසේ. අපි ලියනවා 7/22 ගුණ කිරීම මේකේ අරය වෙන්න ඕන 7 බෙදීම 2. 7 බෙදීම 2. ගුණ කිරීම 2කින් 1. මේ දෙකට මේ දෙක කැපුණා 2යි 1යි 11යි 7යි 7යි. ඒතර උත්තරේ වෙන්න ඕන 11යි සෙන්ටිමීටර. හරි. එතකොට මේකේ අපිට ලියන්න පුළුවන් මුළු රූපයේ පරිමිතිය 11 ධන 8 19යි සෙන්ටිමීටර කියලා එනවා ලස්සනට. ලස්සනට එනවා. වැඩි පැහැදිලි. හරි. දැන් ඔන්න ඡේද ගණන් වලට යන්න හදන්නේ. ඡේද ගණන්. අනේ බය වෙන්න එපා. ඔගොල්ලෝ හදන පළවෙනි ඡේද ගණන වෙන්නේ නැත. බය වෙන්න එපා. හරි. මොකද කියන්නේ? අරය හතෝ ගාන හොඳට කියවන්න බය වෙන්න එපා. උගෙන් ආතල්ලයක් ගන්නනේ අපිට ඕන. අපිට ඌට අපිට ආතල්ලයක් අපෙන් ආතල්ලයක් ගන්න දෙන්න එපා. අපි උගෙන් ආතල්ලයක් ගමු. හරි. කියලා තියෙන්නේ අරය හත වූ වෘත්තාකාර තාඩුවකින් විශ්කම්භය සෙවන්න වූ. හරි. අර්ධ වෘත්තාකාර කොටසක් කපා එම කොටස රූපේ පරිදි පාස්සයිත අම්මට සිරි. හරි. මෙන්න මෙහෙම පොට්ට ආතල්ලයක් දීලා තියෙනවා. හොඳේ. මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයකින් හොඳේ මේක පැහැදිලි කරන්න අඳිනකොටම පැහැදිලි කරන්නේ. මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයකින් හරිද? මෙන්න මෙහෙම තිබිලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩය හොඳේ. ඔන්න ඔහොම තිබිච්ච කේන්ද්‍රික ඛණ්ඩයකින් මෙන්න මෙතනින් මෙන්න මේ වගේ රවුමක් කපලා. හරි. මෙන්න මේ වගේ රවුමක් කපලා මෙතනින් මෙතනින් මේ ඒ කෑල්ල අමුණලා තියෙනවා. හරි. ඒක තමයි වෙලා තියෙන්නේ. හරි. ගානේ තියෙන්නේ ඒක. හරි. මේ ගණන් හදලා මේ වීඩියෝ බලන්න හොඳේ. නැත්තම් අම්මපා කෙලවෙන්න ඕන. හරි. ඊට පස්සේ මෙතනට දීලා තියෙනවා 7 සෙන්ටිමීටර කියලා. මෙතනටත් වෙන්න ඕනේ ඉතින් කොහොමද 7 සෙන්ටිමීටර මේක. 7 සෙන්ටිමීටර මේක. මෙතන කේන්ද්‍රයෙන් දෙපැත්තට කැඩලා තියෙන ඉඳ 7 සෙන්ටිමීටර තමයි. හරි. දැන් වැඩි පැහැදිලි. දැන් අපිට කියනවා පළවෙනි එකෙන් අරය 7 වූ කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදික හොයන්න. අරය 7 වූ කේන්ද්‍රික. දැන් මට කියන්න අරය 7 වූ කේන්ද්‍රික ඛණ්ඩය. මෙතන 7යි. මෙන්න මේක තමයි අරය 7 වූ කේන්ද්‍රික.
මෙතන අරය හතද මට කියන්නකෝ. එහෙම හිතපුවා අම්මප ගහගෙන මෙන්න මෙහෙම. මෙතන බිත්තිය පේනවනේ උඹලට මෙන්න මෙහෙම අම්මප මෙහෙම ගහගනින් අම්මප ගහගන්න ඕන. හරි. උඹලා වගේ යවුම් වැඩක් නැහැ. අරය හත වූ කේන්ද්‍රික ඛණ්ඩය මොකද්ද? මෙන්න මේ ලොකු රූපය මචං. මෙන්න අරය. අනේ කේන්ද්‍රික ඛණ්ඩය ඡාපදිග හොයන්න. අනේ උඹට බැයිද? 1 2 5 r ඡාපදිග නම් ගුණ කිරීම 360. තීටා 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය 7යි ගුණ කිරීම 360න් 180යි කියන්නේ දෙකෙන් එකයි. හරි. ඒක ඉවරයි. ඊට පස්සේ විස්කම්භය සෙවන වූ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපදිග හොයන්න. අරයයි විස්කම්භයයි පැටලෙනවා නම් කෙලවෙනවා. හරි මෙතන. අරය හත උනේ ලොකු රූපේ. විස්කම්භය සෙවන උනේ මේක. එහෙනම් අපි හරි. මොකද කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපදිග සොයන්න. 2πr ගුණ කිරීම 360න් තීටා 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 7 බෙදීම 2 ගුණ කිරීම 2කින් 1 2යි 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 1යි 11යි 7යි 7යි 11යි සෙන්ටිමීටර්. පර්ෆෙක්ට්. හරි. අඳුරු කළ කොටසේ පරිමිතිය හොයන්න තියෙන්නේ. මං හිතුවා ඔතෙන්ට එයි කියලා. අපිව ගම්බන්න. අපි මේකේ ඡාපදිග හෙව්වා. අපි මේ කොටසේ ඡාපදිග හෙව්වා. මේ කොටසේ ඡාපදිග හෙව්වා. දැන් හොයන්න බැයිද? පියවරෙන් පියවර උඹම හදලා උඹෙන් අහනවා උත්තරේ මොකද්ද කියලා. බයිලනේ බං උඹලත් ගහන්නේ. මෙන්න මේකයි කියන්නේ. මේ ලොකු රූපේ ඡාපදිග. හරි. තුන්වෙනි එකට උත්තරේ රතු පෑනෙන් ලියන්න. මොකද්ද? ලොකු රූපේ ඡාපදිග අපි හොයාගත්ත 22යි කියලා. පොඩි රූපේ අපි හොයාගත්ත 11යි කියලා. මෙතනත් 11යි. එහෙනම් 44යි සෙන්ටිමීටර කියලා එන්නේ නැද්ද? එනවනේ. කොඩේ කොට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අඟිලවල උඹලත් අඟිලවලනේ. හරි. උඹලට තේරෙන්නේ නැති එක සාධාරණයි. හරි. ඒක සාධාරණයි. හොඳේ. නිසා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. හරි. ඔන්න යනවා අපි ලස්සනට තුන්වෙනි ගානට. ලස්සනට හරි ලස්සනට යන්නේ. ලස්සනට යනවා මෙන්න මේ විදියට තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ මෙන්න මෙහෙම දීලා තියෙනවා. මේ මෙහෙම දීලා තියෙනවා. ඕම් මෙහෙම දීලා තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් නිල් පාට වෙලා. හරි අපිට කියනවා මෙන්න මෙහෙම. පැත්තක දිග සෙවන්න ඕන. ABC සමපාද ABC සමපාදයි කිව්වා. එහෙනම් මේවා සමානයි. එහෙනම් පැත්තක දිග සෙවන්න ඕන. 7 හරි. 7 කේන්ද්‍රික ඛණ්ඩය ඇතුළේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපදිග සොයන්න. අන්න එහෙම ගණන් වලින් ආතල් ගන්න ඈ. සමපාද කිව්ව ගමන් දැම්ම සමපාදයි කියලා එතකොට උත්තරය ඇවිල්ලා. එහෙනම් මෙතන විස්කම්භය සෙවන්න ඈ. විස්කම්භය සෙවන්න මතක තියාගන්න. 2 ගුණ කිරීම 2πr ගුණ කිරීම 360න් තීටා මට මේ රෙද්ද ලියලම එපා වෙලා ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 2 1 මම මේ සෑම ගානක්ම හදද්දී ඔයගොල්ලන්ට පේනවා ටිකක් අවබෝධයෙන් ලියන්න. හරි. අන්න මේ විදිහට අවබෝධයෙන් ලියන්න. 2 2 2 1 11යි 7යි 7යි 11යි සෙන්ටිමීටර්. ඊට පස්සේ ඔය කීවෙනි ගානද මචං? තුන්වෙනි ගාන. අවුත් අඩෝ සෝරි ඈ. සෝරි සමහර වෙලාවට 아무තු ශබ්දබද්ද ඇහෙන්න පුළුවන්. සමහර උඩම එනවි. හරි. ඊට පස්සේ අඳුරු කොටසේ පරිමිතිය වහන.
අඳුරු කරලා තියෙන්නේ මෙන්න මේ කොටස නංගිල මල්ලිලා. අපිට හොයන්න කියන්නේ පරිමිතිය. එහෙනම් දැන් මේ චාපදික අපි හෙව්ව නේද? මේ කොටසත් අපි දන්නව නේද? දැන් හොයන්න බැයිද? පුළුවන්. දාන්නකෝ. එක මේක දෙක මේක 11 සෙන්ටිමීටර් ධන 7 සෙන්ටිමීටර් 18 සෙන්ටිමීටර් කියලා එන්නේ නැද්ද? නැද්ද බං අහන්න. එයා එන්නේ නැද්ද ඔයාට? වැඩි පැහැදිලි. හරි. දැන් යනවා අපි තුන්වෙනි ගණනට. තුන නෙමෙයි හතර නේද? හතර. හතර ටිකක් උඹලට නම් අම්මට සිරි වෙනවා ඈ. හරි දැක්ක ගමන් බය හිතෙනවා. රූපයේ දක්වන ABED මේව ලියා ගන්න. A මොකද්ද? A B A මොකද්ද? A CD මෙතන FE මෙතන FE මෙතන අඳු ගොල්ල තියෙන්නේ. හරි. දැන් අපිට කියන්නේ මොකද්ද? ABED හා CDFB කේන්ද්‍රික ඛණ්ඩ දෙකකි. AB මොකද බං? ABED අන්න පොයින්ට් එක. අන්න එක තමයි ඇත්තටම පොයින්ට් එක. බලන්නකො AB හා මේ රෙද්ද බල වැටෙනවනේ බං. ඉඳපන් තියෙන විදියට නේ බං. හරි. බලන්නකො ඒක තමයි පොයින්ට් එක. මොකද්ද? බුලුන්ට පේනවද? මේ එකක්. තියෙන විදිහට මඳින්නම්කෝ. දැන් මෙහෙම ඇඳුත් උඹලට තියෙනවද? හරි. බලන්න. මේ වගේ දෙකක්. මෙන්න මේ මුළු දෙකෙන් බලන්න මේ ගාන තීරුම් ගැනීම වැදගත් වෙන. ගාන හදන එක ඕනේ බෝඩු ඉට කරන්න ඕන. හරි. අනිත් රෙද්ද මේ විදිහට එකතු වෙලා නෙවෙයිද හැදිලා තියෙන්නේ. හරි. ඊක පැහැදිලිනේ. බලන්නකෝ. ඒක හැදිච්ච හැටි මෙන්න මේ වගේ දෙකකින් හැදිලා කියලා කියනවා. මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් කියලා කියනවා. එතනින්ම අපිට ගාන පැහැදිලි. හොඳේ. මන් දාම ගාන කියෙව්වත් නැහැ. හොඳේ. හරි. ඊට පස්සේ මං කියන්නේ මම මේ ජීවිතේ පළවෙනි වතාවට මේ අභ්‍යාසෙ කියවන එහෙම නෙමෙයි මං කියන්නේ. මම එතෙන්ට එන විදිය. මම මචං උඹලගේ වගේ වයසේදී මාත් ඔහොම මේ කියෙව්වේ නැහැ. මාත් සමහර ඒවා ඉස්කෝලේ එහෙම යද්දි මාත් උඹලා වගේ තමයි දැන් උඹලා මේ වීඩියෝ බලාගෙන හදාගෙන යනවා ඉස්කෝලේ ගිහලා පෙන්නනවා ගෑම්මට. මාත් එහෙම පෙන්නලා තියෙනවා. හරි. ඒකනේ මං උඹලා දාන්නේ. දැන් එහෙම බලන්න එපා. ඒකනේ අපිට කෙලවෙන්නේ. හරි. ඒකනේ පට පළවෙනි වාරේ 50 පළවෙනි වාරේ ටිකක් ගැම්මට ආවා. ටිකක් බයිල ගහන්නත් එපා. ටිකක් ගම්මට ආවා අම්මට සිරි වෙන්න. දෙවෙනි වාරයට යනකොට 50 ගානයි. පළවෙනි වාරේ 80 ගානක් තිබ්බා. දෙවෙනි වාරයත් 50 ගානයි. එතන කෙලවෙනවා ඈ. කෙලවෙන තැන තියෙනවා. හරි. AB 10.5 න අඳුරු කොළ කොටසේ පරිමිතිය සෑන්ඩල්. අඳුරු කොළ තියෙන මේක. මෙන්න මේක 10.5 කියලා දීලා තියෙනවා. දැන් මේක සමපාදයි කියලා දීලා තියෙනවා. මෙන්න මේවා සමාන පාද කියලා දීලා තියෙනවා. එහෙනම් මේ එකක් 10.5 කියලා දීලා තියෙනවා. එහෙනම් මේ හැම එකක්ම 10.5 කියලා තේරෙනවා. එහෙනම් අපිට හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. ABED හරි. ඉතින් ලියනවා මොකද්ද? ABED සමානයි මොකද්ද? 2πr ගුණ කිරීම 360න් θ. හේතුව මං කිව්වා මෙහෙම මෙන්න මෙහෙම දෙකක් එකතු වෙලා මේ හැදිලා තියෙන්නේ. ඒතර මෙන්න මේක 10.5 කියලා දීලා තියෙන්නේ. හරි. ඊක තමයි මෙතන වෙලා තියෙන්නේ. හොඳේ. හරි. ඊට පස්සේ 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r 10.5යි ගුණ කිරීම
මෙතන ඉන්න 7/22 ගුණ කිරීම r 10.5යි ගුණ කිරීම 360න් අංශක 90යි. අප විදි පැහැදිලිනේ 3.5 3.5 7 දෙවරක් 2යි දෙවරක් 1යි දෙවරක් 1යි දෙවරක් 11යි. උත්තරේ 33යි සෙන්ටිමීටර්. දැන් අපිට කියන්නේ අපිට ආවේ මෙන්න මේ ABED තමයි අපි හෙව්වේ. ඒකේ මම හෙව්වේ BED කෝණය තමයි අපි හෙව්වේ. BED සමානයි මෙන්න මේක තමයි එන්නේ. එහෙනම් දැන් මේ උපාද හතරම 10.5 නම් මෙන්න මේ කෝණියත් මෙන්න මේ ඡාප දිගත් මේ ගානම වෙන්න ඕන නේද? හරි. එහෙනම් අපිට ලියන්න ඕන මෙන්න මේක. හරි. මේක නැත්තම් දෙකම හොයන්නත් පුළුවන්. කැමති විදියක්. හරි. මේක ඇත්තටම තේරුණා නේද දංගිල මල්ලා? හරි. මේක ආව විදිය පැහැදිලි නේද? මෙතන 10.5 මෙතන 10.5. මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. අංශක 90යි. හරි. ඒක තමයි මෙතන උනේ. හොඳේ? හරි. හරි. ඊට පස්සේ මම දානවා පාද සමාන බැවින් මම ලියනවා BED නේ. මම ලියනවා BFD. BFD ද චාදිග සමාන වේ කියලා ලියලා 33 සමානයි 66යි සෙන්ටිමීටර කියලා මම ලියනවා. හරි. අන්න එහෙමයි උත්තරේ ආවේ. මම පැහැදිලිනේ. මෙන්න මේ වගේ එකක් බන් තියෙන්නේ. ඕකේ 10.5 කියලා දීලා දිනවා. මෙතන ගානෙම කියලා තියෙනවා මේ වගේ දෙකක් එකතු වෙලා හැදිලා තියෙනවා කියලා. පොඩ ගාන කියවල බලන්න. හරි. කියවලා ආයි හදන්න. නැත්තම් මේ ආයි කියලා දෙන්න ගියාම නංගිල මල්ලා ඇත්තටම වෙලා යනකොට මොකද වෙන්නේ මට ඩේටා කැපෙනවා ගොඩක්. හරි. ඒක ඇත්තටම මාර ප්‍රශ්නයක් ඈ. මං හිතුවේ එච්චර කැපේ කියලා. GB 20ක් යනවා එක වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්න. හරි. අන්න ඒකයි ප්‍රශ්නේ. GB 20ක් කියන්නේ සෙල්ලන්නේ නෑනේ. හරි. මට මොකද උඹලා සල්ලි දෙනවා කියලාද? උඹලා මොකද කමෙන්ට් එකක්වත් දානවා කියලාද? එක views එකක් යනවා කියලාද? නෑ මේ ආතල්ලේ කරුවා. හරි. 3.5යි. 3.5යි. මෙතන 3.5යි කියලා දීලා තියෙනවා. හරි. උඩ 3.5යි. ඔන්න ඕකේ A D B and RQP ඔන්නම දීලා තියෙනවා. දෙක කනවා බා. හරි. ඊට පස්සේ කේන්ද්‍රයේ AD හරි දැක්වෙනවා. APQ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද? APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද? මෙන්න මෙහෙම. අඳුරු කරලා තියෙන්නේ මේකනේ. මෙන්න මේක තමයි අඳුරු කරලා තියෙන්නේ. මෙන්න මේ මුළු රූපයේ පරිමිතිය මෙන්න මේකට වඩා කොච්චර වැඩිද කියලා අහන්නේ. දැන් අපිට මේක හොයන්න විදියක් නැහැ. අපිට හොයන්න පුළුවන් මොකද්ද? මේ මුළු රූපයේ පරිමිතියෙන් අපි මොකද කරන්නේ? හරි වැඩේ කරන්න ලේසි. අපි ඉස්සෙල්ලා මෙන්න මේ ඡාප දිග හොයනවා. මේකේ ඡාප මේ මුළු රූපේ පරිමිතිය හොයනවා. හරි ඉස්සෙල්ලා අපි මුළු රූපේ හරි අපි ලියමු මේ පළවෙනියට ලියමු APQR. මම ලියනවා APQR ඡාප දිග හොයන්න. APQR ඡාප දිග හොයනවා. හරි. APQR ඡාප දිග හොයනවා. මම ලියනවා 2πr ගුණ කිරීම 360න් θ 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම 7
3.5 3.5 මේ මුළු රූපේ හොයන්න. ගුණ කිරීම 360න් 45. නමවරක් 5යි නමවරක් 4යි 40යි. 4ක් 1යි 8න් 1යි. හරි. 7යි 7යි දෙවරක් 4යි දෙවරක් 1යි. දෙවරක් 2යි දෙවරක් 22 11යි. හරි. එහෙනම් උත්තරේ එන්න ඕනේ 11 බෙදීම 2 කියන්නේ 5.5. 5.5 ධන 7යි 7යි 14 එකතු වුණාට පස්සේ උත්තරේ එනවා 19.5යි කියලා. එතකොට 19.5යි සෙන්ටිමීටර එනවා මෙන්න මේ APQR පරිමිතිය. හරි. මේ මුළු රූපේ පරිමිතිය මෙච්චරක් එනවා. හරි. අපි හෙව්වා මෙන්න මේ කොටසේ ඡාප දිග හෙව්වා 5.5යි කියලා. හරි. ඒක පැහැදිලි. දැන් අපිට කියන්නේ මුළු රූපයට වඩා මේකේ මේකට වඩා මුළු රූපේ කොච්චර වැඩිද කියලා නේ අහන්නේ. එහෙනම් මේ කොටසත් අපි හොයා ගන්න ඕනේ. එහෙනම් ABD චා හොයා ගන්න ඕන. ABD චා හොයා ගන්න ඕන. හරිද? එතකොට අපි දෙක ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම මේකේ පියවර වලින් එන්න. ගුණ කිරීම 3.5 ගුණ කිරීම 8න් 1. 7න් 2යි 1යි දෙවරක් 2යි දෙවරක් 4යි දෙවරක් 1යි දෙවරක් 2යි දෙවරක් 11යි. එතකොට ඒකෙත් එනවා 5.5යි කියලා නෙවෙයි 5.5යි කියලා නෙවෙයි. හරිද? ඒක එනවා 11 බෙදීම 4. ඒ කියන්නේ 2.75ක් වගේ සෙන්ටිමීටර්. හරි 2.75යි සෙන්ටිමීටර් කියලා ඒක එනවා. හොඳේ 2.75යි කියලා. එතකොට ඒකේ අපිට පරිමිතිය දැන් එතන 2.75යි කියලා එනවා. එතකොට 2.75ට 3.5යි 3.5යි මෙතන 7යි. හරි ඒකත් හොයන්න ඕනේ. නියෝ බං ඉවර වෙනවද බං මෙච්චර ඉක්මනට? මෙතන 7යි. තව 7 මෙතන මේ දෙපැත්ත 7යි. මෙන්න මේ 2.7 මෙතන 2.75යි. එතන 5.5යි. එකතු කරාට පස්සේ උත්තරේ එනවා කියලා 0.5යි 12න් 1 එකක් විතරේ 6යි 2යි 7යි 7.25. එතකොට 14.25 කියලා තමයි උත්තරේ එන්නේ. නෙවෙයි 14යි නෙවෙයි 15.25යි කියලා තමයි අපිට උත්තරේ එන්නේ. හරිද? ඒ එන්නේ මෙන්න මේ කොටසේ පරිමිතිය. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ 19.5න් 15.5 අඩු කරන්න තියෙන්නේ. හරි? අඩෝ මේ බෝඩ් එකේ ඉදමදි හින්දා මට සෙට් නැහැ. හරි? ඒතර 19.5න් අඩු කරොත් 15.25ක් උත්තරේ එනවා 4. කීයක් වගේ දෙන්නේ? 4.25යි සෙන්ටිමීටර. මම කැල්කියුලේටර් පාවිච්චි කරාට ඔයාලා පාවිච්චි කරන්න එපා. හරි. ඔන්න ඔහොමයි අපිට උත්තරේ ආවේ. මේ උත්තරේ එනවද බලන්න. බලලා ආයි කියලා දෙනවා බලන්න. එතකොට වැඩේ තේරෙයි. එහෙනම් අංගිල මල්ලා good bye. එහෙනම් අපි second lesson එකේ නේද? second lesson එකෙන් හම්බෙමු. නැත්තම් තව අභ්‍යාසයක් කරන්න නැහැනේ. මිශ්‍ර අභ්‍යාසය මම කරන්නේ නැහැ. මිශ්‍ර අභ්‍යාසය මොකද කරන්නේ නැත්තේ? ඒක උඹලට මිශ්‍ර වෙච්ච අභ්‍යාසයක් නේ. ඒක කරගන්න. තනියෙන් කරගන්න. කරගෙන මම ඒක වාර විභාගයකට ඉට්ටු කරලා ඒ සෙට් එකම එකතු කරලා ඒ කියන්නේ මුළු පාඩම් 11ම එකතු කරලා මම උඹලට වීඩියෝ එකක් නැත්තම් දෙක තුනක් හරි දාලා උඹලට ඔක්කොම පාඩම් ටික ලස්සනට මිශ්‍ර අභ්‍යාස ටික කරලා දානවා. හරි. මෙතන උඹලට පුළුවන් කරන්න විතරයි ඕන මට. හරි නැත්නම් කෙල කරන්න ඕනේ නැහැ. හරි. මිශ්‍ර අභ්‍යාසයේ මම පස්සේ දාන්න. හරි. නැත්නම් උඹලා මේව බලාගෙන ගිහිල්ලා කරනවා. නිසා මිශ්‍ර අභ්‍යාසය පස්සේ දාන්න. එහෙනම් අංගලමල්ලා good bye.
රෑනේ බලන්නේ හැන්දෑව 6ටනේ බලන්නේ. එහෙනම් ගුඩු බයි. මම මේ වීඩියෝ කරන්න රෑ 12යි ගාන. හරි. ප්‍රශ්න නැහැ. මොකද වෙන 6 මොකෝ 12 මොකෝ. හරි. වැඩේ කරන්න. එච්චරයි.